හායි කොහොමද ඉතින් ඔන්න ඔයාලට අද මං ගෙනාවේ ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලාගෙන ඉන්න. මං ඔයාලට කියලා දෙන්නේ මගේ ස්කින් එක හැමදාම මේ විදියට ලස්සනට තියාගන්න මම පාවිච්චි කරන රහස ගැන. මම ඔයාලට හැමදාම කියලා දුන්නේ ලස්සනට ඉන්න දේවල්. ඉතින් ඔයාට අද ඉඳලා පුළුවන් තවත් ලස්සන වෙන්න. ඔයාලා බලනවා ඇති මොනා ගැනද මම මේ මෙච්චර වර්ණනා කර කර කියන්නේ කියලා. ඔයාලට අද මං කියලා දෙනවා මම මේ විදියට ලස්සනට ඉන්න පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ යුර්වානා by H&D organic whitening powder එක. 100% natural ingredients වලින් තමයි මම මේක හදලා තියෙන්නේ. ingredients වර්ග 20කටත් වඩා වැඩි ප්‍රමාණයක් දාලා තමයි මෙන්න මේ powder එක මං හදලා තියෙන්නේ. කඩල පිටි, මුං ඇට powder, පරිප්පු, ඒ වගේම වැල්මි, වැල් මදට, කොහොඹ පවුඩර්, කෝමාරිකා, හාල් පිටි, සැවන්දරා ඔය වගේ ගොඩාක් දේවල් දාලා තමයි මෙන්න මේ පවුඩර් එක මං හදලා තියෙන්නේ. ඕනම ස්කින් ටයිප් එකක කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයා හොඳට තේරුම් ගන්න ඕන ඔයාගේ ස්කින් ටයිප් එක මොකක්ද කියලා. ඇයි දන්නවද මං එහෙම කියන්නේ? ඔයා පිම්පල්ස් තියෙන කෙනෙක් නම් ඔයාට බෑ මේක කිරි හරි යෝගට් හරි දේවල් වලින් මික්ස් කරලා පාවිච්චි කරන්න. ඔයාට ඩ්‍රයි ස්කින් එකක් නම් තියෙන්නේ ඔයාට මේක පාවිච්චි කරන්න බෑ රෝස වතුර දාලා. අන්න ඒකෙන් හින්දා තමයි මං කියන්නේ ඔයා ඉස්සලාම ඔයාගේ ස්කින් ටයිප් එක ගැන හිතන්න ඕනේ. ඉස්සරහට මං ඔයාට වීඩියෝ එකක් ගේන්නම් කොහොමද ඔයාගේ ස්කින් ටයිප් එක අනුව මේ පවුඩර් එක හදාගන්නේ කියලා. මං කියන්නම් මේ පවුඩර් එක පාවිච්චි කරොත් ඔයාට හම්බෙන බෙනිෆිට්ස් මොනවාද කියලා. මුලින්ම ඔයා හිතනවටත් වඩා මේකෙන් ඔයාගේ ස්කින් එක ග්ලෝ අප් වෙනවා. ඔයාගේ මූණේ පිම්පල්ස්, වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස්, එහෙම නැත්නම් පිග්මන්ටේෂන්, අඳුරු ලප කැලල් ඔය වගේ දේවල් තියෙනවා නම් ඒවත් මෙන්න මේ පවුඩර් එකෙන් නැත්තටම නැති කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි යන්නේ තව දේවල් ගොඩාක් තියෙනවා. ඔයා ළඟදී බ්‍රයිට් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ පැක් එක මාසයක් පාවිච්චි කරලා බලන්න. ඔයාට හිතා ගන්නවත් බැරි වෙයි මේකෙන් හම්බෙන කල එක කොහොමද කියලා. මේකේ විශේෂම දේ මොකද්ද කියලා ඔයාලා දන්නවද? මේක ඔයාට ෆුල් බොඩි එකටම පාවිච්චි කරන්න පුළුවන්. මං කියවනේ මේක හදලා තියෙන්නේ 100% නැචරල් දේවල් දාලා කියලා. ඉතින් මේක අවුරුදු 5ක පොඩි බබෙක්ට උනත් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම අතුරු ආබාධයක් වෙන්නේ නැහැ. වෙන එකම දේ තමයි ඔයාලා ලස්සන වෙන එක. ඔයාට බ්ලීචින් ක්‍රීම් එකක් ගාලා ඔයාගේ මූණේ එක එක ආසාදන වෙලා තියෙනවා නම් අන්න ඒ කෙනෙක්ටත් ඒ ආසාදන ඉක්මනටම නැති කරගන්න මෙන්න මේ පවුඩර් එකෙන් පුළුවන්. මේක පාවිච්චි කරන පළවෙනි පාරෙන්ම ඔයාගේ ස්කින් එකට ග්ලෝ අප් එකක් එනවා කියලා මට විශ්වාසයෙන්ම කියන්න පුළුවන්. මම ඉපදිච්ච දවසේ ඉඳලම සුදු කෙනෙක්. ඔව් ඔයාලත් මට ඒක කියනවනේ කමෙන්ට්ස් වලින්. හැබැයි ඔයාලා දන්නවද? කාලයක් යද්දී මටත් එක එක විදිහේ ප්‍රශ්න ආවා. මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නවද? ස්කින් එකේ කලර් එක තිබ්බට ඒක හරිම ඩල් ලුක් එකක් තමයි තිබුණේ. ඒ වගේම ඇස් වටේ කළු වෙනවා, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේ දේවල් තියෙනවා, සන්බර්න්ස් වගේ ඇති වුණා. ඔන්න ඔය ප්‍රශ්නෙට කොච්චර විසඳුම් හෙව්වත් මට කිසිම විසඳුමක් සාර්ථක ප්‍රතිඵලයක් හම්බුනේ නැහැ. ඊට පස්සේ තමයි මං හිතුවේ ඉස්සර දේවල් වලින් ලස්සන වෙන්න පුළුවන් කියලා. ඔව් මං ඉස්සලාම පාවිච්චි කරපු පැක් එක තමයි කඩල පැක් එක. ඒකෙන් රිසල්ට් හම්බුණාට පස්සේ එක එක පැක් පාවිච්චි කරන්න මම පටන් ගත්තා. මං ගොඩක් දේවල් ඔයාලටත් මේ වෙද්දි කියලා දීලා තියෙනවනේ. ඊට පස්සේ මේ ස්වාභාවික දේවල් ගැන හොයාගෙන යද්දි තමයි මම මෙන්න මේ පැක් එක ගැන දැනගත්තේ. ඉතින් දැන් මාස 2කට කලින් ඉඳලා මේ පැක් එක හදලා ඒක ටෙස්ට් කරලා බලද්දි මට දැනුනේ මගේ කල එක හරියට බ්ලීචින් ක්‍රීම් එකක් ගෑවා වගේම ලස්සන වෙනවා කියලා. බය වෙන්න එපා බ්ලීචින් ක්‍රීම් ගෑවා කියලා අමුතුම අමුතු කහ පාට වෙච්ච සුදක් මේකෙන් හම්බ වෙන්නේ නැහැ. අපේ ස්කින් එකේ කල එක ගෝල් පාට වගේ ස්කින් එකක් තමයි අපිට හම්බ වෙන්නේ. ඒක ඔයාට ෆුල් බොඩි එකටම යූස් කරන්න පුළුවන්. මොකද ගොඩක් අය මට කමෙන්ට් කරලා තිබ්බා මූණට වඩා අත් දෙක කළුයි, කකුල් දෙක කළුයි. ඉතින් මේ පැක් එක ඔයාට දාලා විනාඩි 20ක වගේ කාලයක් ඉඳලා වොෂ් කරන්නයි තියෙන්නේ. ඉතින් අද ඉඳලා ලස්සන වෙන්න මේ පැක් එක ඔයාලට මගෙන් ගන්න පුළුවන්. පැක් එක ගෑනු පිරිමි ભેදයකින් තොරව ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අවු යන පුංචි බබාලා ඉන්නවා නම් එයාලටත් මේ පැක් එක පාවිච්චි කරන්න පුළුවන්. කිසිම අතුරු ආබාධයක් නැහැ. වෙන එකම දේ ලස්සන වෙන එක විතරයි. මේ පැක් එක පාවිච්චි කරලා ඉවර වෙලා විනාඩි 20ක 30ක වගේ කාලයකින් පස්සේ මද රස්නේ උණු වතුරෙන් හොදලා අයින් කරන්නයි තියෙන්නේ. මේක ගැන ඔයාට තව විස්තර දැනගන්න ඕනේ
ඕනේ නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක ගන්න ඕනේ නම් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මගේ WhatsApp නම්බර් එක දාන්නම්. ඒකට මෙසේජ් එකක් දාන්න. මේ පැක් එක පාවිච්චි කරලා රිමූව් කරලා වොෂ් කරාට පස්සේ හොඳ කෝමාරිකා ජෙල් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. බලන්නකෝ මේ පැක් එක රිමූව් කරද්දිම මගේ මූණට අමුතුම ගෝල්ඩන් කලර් එකක් ආවා. ඔන්න ඉතින් මම මගේ රහස ගැන කිව්වා. ඔයාලා හිතලා බලන්න මේක පාවිච්චි කරනවද නැද්ද කියලා. මේක ඔයාගේ ස්කින් එකේ තියෙන ඕනම ප්‍රශ්නයකට හොඳයි කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔයාට තියෙන හැම ප්‍රශ්නයක්ම කමෙන්ට් කරන්න. ඔයාලා දන්නවනේ ඔයාගේ හැම කමෙන්ට් එකකටම මම පුළුවන් විදියට අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දෙනවා. මේ පැක් එක හදන්න ගන්න හැම අමුද්‍රව්‍යයක්ම 100% ස්වාභාවික දේවල්. ඉතින් මම වගේම ඔයාගේ මුළු ස්කින් එක එකම කලර් එකකට ගන්න කැමති නම් මේ පැක් එක පාවිච්චි කරලා බලන්න. මම ඔයාලට මේ හඳුන්වලා දෙන යුර්වානා by H&E organic whitening powder එක ගැන ඔයාලා මොකද හිතන්නේ? කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාගෙන යන්න.